මනුෂ්‍ය ජීවිතයක් මරණයෙන් ගලව ගන්න පුළුවන් වෛද්‍ය විද්‍යාව වගේම විශ්වයේ ග්‍රහ බලපෑම් අතර තියෙන ගැඹුරු රහස් ගැන කරන පූර්ණ විග්‍රහයක් අද. ඒ තමයි ජ්‍යොතිෂයෙන් පිළිකාව කලින්ම හඳුනගෙන ඒකෙන් බේරෙන අනාගත දැක්ම. බොහෝ දෙනෙක් හිතන්නේ රෝගයක් හැදුනම ඒක වෛද්‍ය විද්‍යාවෙන් විතරක් රෝහලකින් විතරක් විසඳ ගන්න පුළුවන් කියලා. හැබැයි අපිට පුළුවන් රෝගයක් ඔබේ ඇඟට එන්න අවුරුදු ගණනාවකට කලින් ඒක ඔබේ කේන්ද්‍රයේ ග්‍රහ බීජීන් තුල සටහන් වෙලා තියෙනවා කියලා පෙන්වන්න. පිළිකාව කියන්නේ එක රැයකින් හැදෙන ලෙඩක් නෙවෙයි. ඒක ඇඟ ඇතුලේ අවුරුදු ගණනක් නිහඬව වර්ධනය වෙනවා. අද මේ වීඩියෝ පුරාවටම අපි පිළිකාව හැදෙන නිශ්චිත තැන, හැදෙන කාලය, ඒ වගේම තමයි මේකෙන් බේරිලා ආශ්චර්යමත් විදියට සුවය ලබන්නේ කොහොමද කියන එක සාක්ෂි සහිතව කේන්දර සටහන් ඇසුරින්ම අධ්‍යයනය කරලා පෙන්නනවා. මේ වීඩියෝ අවසන් වෙනකන් රැඳී ඉන්න. මොකද මේ තොරතුරු දවසක ඔබේ හෝ ඔබේ ආදරණීයෙකුගේ ජීවිතය බේරගන්න ප්‍රබල හේතුවක් වෙන්න පුළුවන්. පළමුවෙන්ම අපි තේරුම් ගන්න ඕනේ පිළිකාවක් කියන්නේ මොකක්ද කියලා. වෛද්‍ය විද්‍යාවට අනුව මේ පිළිකාවක් කියන්නේ සෛලවල සිදුවන අසාමාන්‍ය පාලනය කරගන්න බැරි වර්ධනයක්. ජ්‍යොතිෂයට අනුව මේ අසාමාන්‍ය බව වස විස. ඒ වගේම තමයි නොපෙනෙන ක්‍රියාකාරීත්වය පාලනය කරන ප්‍රධානම ග්‍රහය තමයි රාහු. රාහු කියන්නේ ඡායාග්‍රහයෙක්. ඒ කියන්නේ භෞතික ශරීරයක් නැති හොර රහස ක්‍රියාත්මක වෙන ග්‍රහයෙක්. අපේ ශරීරයේ ඇතුලේ පිළිකා සෛල වර්ධනය වෙන්නේ අපිට කිසිම රෝග ලක්ෂණයක් පිටතට පේන්නේ නැතුව ඉතාමත් රහසිගතව. මේක තමයි රාහුගේ ස්වභාවය. ඊළඟට අපි කතා කරන්න ඕනේ ශනි ගැන. එහෙම නැත්නම් සෙනසුරු ගැන. සෙනසුරු කියන්නේ කාලයට වගේම දුකට අධිපතියා. යම් කිසි රෝගයකට සෙනසුරු ග්‍රහය සම්බන්ධ වුණොත් ඒ රෝගය ලේසියෙන් සුව වෙන්නේ නැහැ. ඒක දීර්ඝ කාලීනව, ඒ කියන්නේ එහෙම නැත්නම් නිදංගත තත්යකට පත් කරනවා. සෙනසුරු කරන්නේ අපේ ශරීරයේ තියෙන ස්වභාවික ආරක්ෂක පද්ධතිය, ඒ කියන්නේ ප්‍රතිශක්තිය ක්‍රමක්‍රමයෙන් හීන කරලා දාන එක. තුන්වෙනි ග්‍රහය තමයි කුජ. එහෙම නැත්නම් අඟහරු. අඟහරු නියෝජනය කරන්නේ අපේ ශරීරයේ තියෙන රුධිරය. ඒ වගේම තමයි ගෙඩි, වන, ඒ වගේ දේවල්, තුවාල, සැත්කම් කිරීම, අන්නේ දේවල් නියෝජනය කරන්නෙත් මේ කුජ. රාහු අසාමාන්‍ය විදිහට සෛල වර්ධනය කරද්දී, සෙනසුරු ඒක නිදංගත කරද්දී අඟහරු තමයි ඒක අපේ ඇඟේ මස් ගෙඩියක්, පිළිකා ගැටයක් විදිහට නිර්මාණය කරන්නේ. කේන්දරයක මේ කියන පාපග්‍රහයෙන් 3 දෙනා එකට එකතු වුණොත්, එහෙම නැත්නම් සමසප්තකව ඉඳගෙන පාපී විදිහට දෘෂ්ටි හෙළුවොත්, විශේෂයෙන් මේ කුජ රාහු එකතු වෙලා අංගාරක යෝගයේ හැදුනොත්, ඒකින් රුධිරය දූෂණය වීම වගේම පිළිකා වර්ධනය වීමත් ඉතාමත් වේගවත් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට බලන්න පුළුවන් මේ ග්‍රහයෝ කොතන හිටියොත්ද අපිට මේ අවදානම එන්නේ කියලා. කේන්ද්‍රයක රාශි 12ක් තියෙනවා. මේකෙන් රෝග ගැන කතා කරන ප්‍රධානම ස්ථාන 3 තමයි 6 වැන්න, 8 වැන්න වගේම 12 වැන්න. 6 වැන්න කියන්නේ අපේ රෝගස්ථානය. එදිනෙදා හැදෙන ලෙඩ රෝග. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වලතා පෙන්වන්නෙත් මෙන්න මේ 6 වැන්නේ. ඊළඟට 8 වැන්න. 8 වැන්න කියන්නේ අපේ මාරක ස්ථානය. ඒ වගේම තමයි සැඟවුණු ලෙඩ රෝග පෙන්වන ස්ථානය. පිළිකාවක් වගේ නිදංගත මාරාන්තික මරණය ගෙන එන්න පුළුවන් භයානක රෝගයක් ගොඩනැගෙන්නේ ගොඩක් වෙලාවට මෙන්න මේ 8 වැන්න ආශ්‍රය කරගෙන. 12 වැන්නෙන් පෙන්වන්නේ රෝහල් ගතවීම, රෝහලේ ඇඳ, මෙන්න මේ වගේ දේවල්. ඉතින් යහපත් සෞඛ්‍ය පිරිහෙන එක, ඇඳකට සීමා වෙන එක මෙන්න මේ 12 වැන්නත් එක්ක අපිට කියන්න පුළුවන්. ඔබේ කේන්ද්‍රයේ 6 වැන්න අධිපතියා, එහෙම නැත්නම් 8 වැන්න අධිපතියා ගිහින් කලින් කිව්ව ශනි,
රාහු වගේ පාපග්‍රහයන් එක්ක එකතු වෙලා හිටියොත් ඒකෙන් පෙන්눔 කරන්නේ ඔබේ ශරීරයේ ලෙඩ රෝගවලට දක්වන ඔරොත්තු දීමේ හැකියාව ඉතාමත්ම අඩුයි කියන එක. ඒ වගේම තමයි 6 වෙනි භාවය ඇතුලේ මේ පාපග්‍රහයන් කීප දෙනෙක් එකට තැම්පත් වෙලා හිටියොත් රෝගකාරක තත්ත්වයන් ඉතාමත් ඉක්මනින් ශරීරය ආක්‍රමණය කරන්න පුළුවන්. දැන් අපි එනවා මේ වීඩියෝවේ තියෙන තීරණාත්මකම කොටසට. ඒ තමයි මේ හැදෙන පිළිකාව ශරීරයේ කොතනද හැදෙන්නේ කියලා නිශ්චිතවම හොයාගන්න ක්‍රමය. ජ්‍යොතිෂයේදී කාලපුරුෂ කේන්ද්‍රය අපි මේකට භාවිතා කරනවා. මෙන්න මේ කාලපුරුෂ කේන්ද්‍රයේ මේෂ රාශියේ ඉඳලා මීන රාශිය දක්වාම තියෙන රාශි 12න් අපේ හිසේ ඉඳලා කකුල් දෙක දක්වාම ශරීර අවයවයන් නියෝජනය කරනවා. අපි උදාහරණයක් අරගෙන බලමු. ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් තේරුම් ගන්න කාලපුරුෂයේ කේන්ද්‍රය. අපි වෘෂභ ලග්නය ගත්තොත් වෘෂභ ලග්නයේ 4 වෙනි භාවය කටක. කටක රාශියෙන් තමයි ඕනම කෙනෙක්ගේ පියයුරු, ඒ වගේම පපුව, ඒ වගේම තමයි ආමාශය ආශ්‍රිත ප්‍රදේශයන් නියෝජනය කරන්නේ. මෙන්න මේ පියයුරු, පපුව, මේ හෘදය ආශ්‍රිත කලාපය පෙන්වන්නේ මෙන්න මේ කටකේ. මෙන්න මේ කටක රාශිය තුල අඟහරු, කේතු තැන්පත් වෙලා ඉදියොත්, ඒ වගේම තමයි සඳු ග්‍රහයා පීඩා වෙලා හිටියොත් පියයුරු පිළිකා තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි 7-8 භාවයන් කියන්නේ වෘශ්චික ධනු රාශි. මෙතනින් අපේ අභ්‍යන්තර ප්‍රජනක පද්ධතිය වගේම බ්‍රහස්‍රාවීය පද්ධතියත් පෙන්වනවා. මේ ස්ථානවල රාහු ශනි සංයෝග වෙලා හිටියොත් ගර්භාෂයේ හරි ප්‍රස්තිග්‍රන්ථයේ හරි පිළිකා සෛර වර්ධනය වීමේ ප්‍රබලතාවයක් ජ්‍යොතිෂයට අනුව පෙන්눔 කරනවා. මේ විදියට පීඩාවට පත්වෙන භාවය වගේම රාශිය හරහා රෝගය හැදෙන තැන අපිට කලින්ම හඳුන්වන්න පුළුවන්. මේ වෛද්‍ය ජ්‍යොතිෂයේ තියෙන තවත් රහසක් තමයි මේ බාධක ස්ථානය වගේම බාධක අධිපති සමහර අයට කොච්චර අසනීප වුණත් රෝහල් ගානකට එක්කරගෙන ගියත් කොච්චර ස්කෑන් කරත් මොනතරම් විදියේ පරීක්ෂණයන් වලට ලක් වුණත් ලෙඩේ මොකක්ද කියලා අහුවෙන්නේ නැහැ. ඒ වගේම තමයි හරි වෛද්‍යවරු ලැබෙන්නෙත් නැහැ. වෛද්‍යවරු කියනවා ඔක්කොම පරීක්ෂණ බොහොම සාර්ථකයි. ඒ වගේ හිත හැදෙන කතා මොනවා හරි දෙයක් ඔබට කියනවා. ඉතින් ලෙඩේ හැදිලා අවසන් අදියරට ආවට පස්සේ තමයි එක පාරටම පිළිකාවක් කියලා මෙන්න මේ ලෙඩේ හොයාගන්නේ. එහෙම වෙන්නත් හේතුවක් තියෙනවා. මෙන්න මේකට හේතුව තමයි මෙන්න මම කිව්ව බාධකාධිපතිගේ බලපෑම. බාධකය කියන්නේ රෝගය ඇත්තටම රෝගයේ හරි තත්ත්වය, කියන්නේ සැබෑ තත්ත්වය වසන් කරන ග්‍රහයක්. මේ බාධකාධිපති 6 වැන්නට දෘෂ්ටි දැම්මොත්, දෘෂ්ටි හෙළුවොත් ලෙඩේ බාහිරට පේන්නේ නැහැ. ඔබ ලෙඩේ අවුරුදු ගාණක් ඔබේ ඇඟේ තියෙනවා. ලෙඩේ පේන්නේ නැහැ. පරීක්ෂණ වලට අසු වෙන්නේ නැහැ. වෙනත් සාමාන්‍ය රෝගයක් කියලා හිතලා වැරදි ඖෂධ ඔබ ලබා ගන්නවා. මේකෙදි මෙන්න මේ කාලය තුල මේ රෝගය බහුලව ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ බාධකාධිපතික දශාවක් යන කාලෙක ඔබ ප්‍රතිකාර පටන් ගත්තොත් අතුරු ආබාධ වැඩි. ශල්‍ය කර්ම කල් යනවා. ඒ වගේම තමයි ඔබ ශල්‍ය කර්මයට මුහුණ දෙන්න ගියොත් යන්ත්‍ර සූත්‍ර පවා රෝහලේ කැඩෙන්න ඉඩ තියෙනවා. යන්ත්‍ර සූත්‍ර ක්‍රියා විරහිත වෙනවා. රෝහලේ යම් කිසි විදියකින් උද්ඝෝෂණයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෛද්‍යවරු නැති වෙන්න පුළුවන්. මේ වගේ අහමු සිදුවීම්, අහමු බාධාවල් රැසකට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි බාධකාධිපතිගේ දශාවක්, බාධකාධිපතිගේ දෘෂ්ටියක්, ඒ වගේ දෙයක්ත් එක්ක ඔබේ රෝගය සෑදීම සිදු වුණොත්. ඉතින් මෙන්න මේ වගේ දියේ ග්‍රහ පිහිටීම් අහලා ඔබ කවදාවත් බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද
කේන්දරයේ රෝගය ගැන කියන වගේම ඒකෙන් බේරිලා සම්පූර්ණයෙන්ම සුවය ලබන ක්‍රම ගැන, සුවය ලබන ග්‍රහ සංයෝග ගැන අවශ්‍ය ඕනම තරම් තියෙනවා. රෝගයක් නිශ්චිතවම සුවපත් වෙන්න බලපාන ප්‍රධානම සාධකය තමයි ගුරු ග්‍රහයගේ මැදිහත් වීම. ඒක තමයි ප්‍රධානම සාධකය. ඔබේ කේන්ද්‍රයේ ගුරු ග්‍රහය බලවත්ව ඉඳලා ලග්නයට, ලග්නාධිපතිට, ඒ වගේම තමයි රෝගස්ථානට සුබ දෘෂ්ටියක් හෙළනව නම් ඒක වෛද්‍ය විද්‍යාවේ හාස්කම් පවා ඇති කරන්න පුළුවන් ප්‍රබල පිහිටීමක්. ඒ වගේ පිහිටීමක් තියෙන කෙනෙකුට ලෙඩේ කොච්චර දරුණු වුණත් මොනතරම් අන්තිම අවස්ථාවට ආවත් නියම වෙලාවට හරිම වෛද්‍යවරු හමු වෙනවා. හරියටම ඇඟට ගැලපෙන ඖෂධයක් ලැබෙනවා. හරිම පරීක්ෂණයන් වලට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ ආකාරයෙන් නියමිත සුවය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ලග්නාධිපති බලවත් වීම අනිවාර්යයි කෙනෙකුගේ කේන්ද්‍රයේ. මොකද කෙනෙක්ගේ ලග්නාධිපති බලවත් වීම තමයි අවශ්‍යම දේ. ලග්නයෙන් අපේ ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිය පෙන්වනවා. ලග්නාධිපති උච්ච වෙලා පාපීන්ගෙන් මිදිලා හිටියොත් අනිවාර්යෙන් මේ රෝගියා මරණයෙන් ගැලවිලා සම්පූර්ණයෙන් සුවය ලබනවා. අනිත් වැදගත්ම දේ තමයි සඳු. සඳුගෙන් පෙන්වනවා අපේ මනසේ ස්වභාවය. පිළිකාවක් කියන්නේ ශාරීරික වගේ අපේ මනසෙන් යුද්ධ කරන්න ඕන ලෙඩක්. සඳු බලවත් කෙනෙකුට අනිවාර්යයෙන්ම ලොකු ආත්ම විශ්වාසයක් තියෙනවා. මට මේ ලෙඩේ ජය ගන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් ඒ පුද්ගලයා තුළ තියෙනවා. ඒ මනසෙන් ඇති කරන ශක්තිය ඖෂධ වලට වැඩිය ලොකු බලයකින් මේ පිළිකාව තියෙන රෝගියා වටා කැරකෙනවා. ඒ මනසින් ඇති කරන ශක්තිය, ඒ සඳුගේ ශක්තිය. ඉතින් ඒ වගේම තමයි මේ කතා කරපු පිළිකාව ආදී රෝගයන් වලට, පිළිකාකාරක රෝගීන්ට, පිළිකාවන්ට පෙර කර්මය එතන අපි කියන කර්මජ ශක්තියෙන් අනිවාර්යයෙන්ම බලපානවා. මේක පෙර කර්මයන්ට සම්බන්ධ දෙයක්. ඉතින් මේ ග්‍රහ බලපෑම් එන්න කලින් අපි පුළුවන් භෞතිකව ඒ වගේම තමයි ආධ්‍යාත්මිකව පූර්ණ සූදානමක් ඇති කරගන්න. භෞතිකව අපිට පුළුවන් කෘත්‍රිම රසායනික ඔය ආහාර වලින්, දුම්පානයෙන්, මත්ද්‍රව්‍ය වලින් ඈත් වෙලා පුළුවන් තරම් ස්වභාවික විදිහේ ජීවන රටාවකට හුරු වෙන්න. ඒ වගේම තමයි ආධ්‍යාත්මික විදිහට අපිට කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. අපිට පුළුවන් රෝහල් වලට උදව් කරන්න, ලෙඩ වෙනුණු අයට උදව් කරන්න. ඒ වගේම තමයි අපිට තවත් ගොඩාක් දේවල් තියෙනවා. ගොඩක් වෙලාට මේ මහා මන්ත්‍රජ මන්ත්‍රය වගේ දේවල් දවසකට අඩුම ගානේ 7 සැරයක්, 108 වරක් බැරි නම් 7 සැරයක්වත් Tamanට කියන්න පුළුවන් නම් ඒ වගේ දේවල් බොහොම හොඳයි. ඉතින් ඒ වගේ අපිට පුළුවන් කරන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. උදේට අවදි වෙලා අපිට යෝග ව්‍යායාම ටිකක් කරන්න පුළුවන් නම්, ස්වභාවික ආහාර රටාවකට පුරුදු වෙන්න පුළුවන් නම්, අපේ ශරීරයට යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කරගන්න පුළුවන් නම්, ඔබේට මෙන්න මේ වගේ ග්‍රහ සංයෝගයන්, ග්‍රහ දෘෂ්ටීන් තියෙනවා නම් ධනාත්මක විදිහේ කම්පනයක් ජනනය කරන්න ඔබේ ශරීරය වටා. ඒක ඔබේ ශරීරයට ආරක්ෂිත බලකොටුවක් වගේ දෙයක් ඇති කරනවා. ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න. ඒකෙන් පුළුවන් ඔබේ ශරීරයේ අසාමාන්‍ය සෛල වර්ධනය පාලනය කරගන්න. මතක තියාගන්න, ඔබේ කේන්ද්‍රය මොකක් වුණත් ශක්තිමත් මනසක්, නිවැරදි අවබෝධයක් තියෙනවා නම් ඕනෑම මාරක ග්‍රහයෙක් පාලනය කරගන්න ඔබට පුළුවන්. අද මම මේ කියපු දේවල් ඔබේ ජ්‍යොතිෂ දැනුමට ලොකු ආලෝකයක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වගේ වටින තොරතුරු තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරගන්න හේතු වෙන්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝව ෂෙයා කරන්න. මේ ගැන ඔබට තියෙන අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔබේ කේන්ද්‍රයේ මේ වගේ ග්‍රහ පිහිටීම්, මේ ආශ්‍රිත ග්‍රහ පිහිටීම්
ග්‍රහ සංයෝග ග්‍රහ දෘෂ්ටි වලින් ඇතිවන යම් බලපෑම් තියෙනවා නම් ඒ සම්බන්ධව පහලින් කමෙන්ට් කරන්න. ඔබට තියෙන යම් ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඔබට අවශ්‍ය උපදේශය, ඔබට අවශ්‍ය යම් මඟ පෙන්වීම ලබා දීම සිදු කරන්නම්. ඔබට තෙරුවන් සරණයි. නිරෝගීමත් දිගා සිරිපිරි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට.